අද අපි බලමු ටිකක් සංවේදී කතාවක්. අපිට ලැබුණු මූලාශ්‍රයේ කොටසක් කෙල්ලකගේ බියකරු දවස කියලා. මෙතන කියවෙන්නේ නෙත්මි කියලා තරුණියක්. එයා එක ඉරිදා දවසක මුහුණ දෙන හරිම කම්පනීය සිදුවීම් මාලාවක් ගැන. ඔව්. ඇත්තම මේක නිකම්ම සිදුවීම් ටිකක් විතරක් නෙවෙයි. ඒ ASCII තියෙනවා අර මනුෂ්‍ය හැඟීම් වල බරපතලකම, විශ්වාසය කඩවීම. ඊට පස්සේ අර ජීවත් වෙන්න කරන සටන. මේ ගැන අපිට ගොඩක් ගැඹුරින් කතා කරන්න පුළුවන්. අපි බලමු මේ සිදුවීම් දිහා. කතාව පටන් ගන්නේ නෙත්මි නාන වෙලාවක. එයා දකිනවා අල්ලපු ගෙදර මේ යසපාල කියලා කෙනෙක් බල්කනියේ ඉඳන් බලන් ඉන්නවා. ඒකෙක්කම වගේ රතු අක්කා කියලා තව කෙනෙක් එතනට එනවා. ඉතින් නෙත්මි යාට කියනවා අර යසපාල බලන් ඉන්න විත්තිය. එතනින් පස්සේ තමයි නේද හිතා ගන්නත් බැරි විදිහට කතාව වෙනස් වෙන්නේ. ඔව් එතන තමයි ඒ කියන්නේ தත්ත්වය සම්පූර්ණව අනිත් පැත්ත පෙරලෙන්නේ. රතු අක්කා මෙතනදී නෙත්මිට උදව් කරනව වෙනුවට එයා මොකද කරන්නේ? අර යසපාලට කතා කරනවා. කතා කරලා රුපියල් 5000ක් ඉල්ලනවා. 5000ක්. ඔව් 5000ක් නෙත්මිව පැයකට යාට දෙන්න. ඕන දෙයක් කරගන්න කියලාත් කියනවා. ඒ කියන්නේ නෙත්මිව සම්පූර්ණයෙන්ම බාණ්ඩයක් කරනවා. ඒක දරුණු පාවා දීමක් නේද? ආරක්ෂාවට ඉඳී කියලා හිතන කෙනෙක්ම ඒක තමයි මෙතන තියෙන හරිම කනගාටුදායක පැත්තක්. සමාජයේ අර ආරක්ෂක බැමි බින්ද වැටෙන හැටි. නෙත්මි විරෝධය පළ කරනෝ අඬනවා. ඒත් ඒ කිසි දෙයක් රතුවක්ක ගණන් ගන්නේ නැහැ. එයා නෙත්මිව යසපාලට තල්ලු කරනවා. ඊට පස්සේ යසපාල එයාව බලෙන්ම ඇදගෙන යනවා එයාගේ ගෙදරට. නේද? ඔව්. ඒ වෙලාවේ ආය ඇඳන් හිටපු දියරෙද්දත් ඒකත් ගැලවෙන්න යනවා. ඇතුළට අරන් ගියාම තත්ත්වය තවත් දරුණු වෙනවා. ගේ ඇතුළට ගෙනිහින් දොර වහලා එයා මුලින්ම නෙත්මිගේ කටවහනව රෙදි කෑලි වලින් ඊට පස්සේ අත් දෙක පස්සට කරලා බඳිනවා. ඊට පස්සේ අර ඇඳන් හිටපු දියරෙද්දත් අයින් කරලා ඇත්තටම හරිම අමානුෂික විදිහට එයා නෙත්මිව දූෂණය කරනවා. එතනදී ආගේ මිනිස්සෙකම නැති කරලා දානවා වගේ. ඒ තරම් අසරණ වෙලාවකට එයා අතාරින්නේ නැහැ නේද කොහොම හරි. ඔව් අත් දෙක ලිහා ගන්නවා අර ඉරන්නේ තිබ්බ මල් පෝච්චියක් අරන් යසපාලට ගහනවා. හරියටම ඒක තමයි අර මිනිස්සෙගේ ජීවත් වෙන්න තියෙන සහජ හැකියාව කොච්චර ප්‍රබලද කියන එක පෙන්වන්නේ ෂණිකව ගත්ත තීරණයක්. ඉතින් එතනින් එයා පැන ගන්නවා. පැනලා දුවනවා. වැදගත්ම දේ තමයි ආයෙත් රතු අක්කකාවට යන්නේ නැහැ කියලා තීරණය කරන එක. ඒක ඇත්ත. ඒකෙන් පේනව නේද මේ පාවාදීම කොච්චර තදින් යාට දැනුණාද කියන එක. හැබැයි එතනින් පැනලා ආවම යාට ඇඳගෙන ඉන්න දෙයක්වත් නැහැ. ඔව්. පාරේ වැලක තිබ්බ ගවුමක් හොරකම් කරලා තමයි ඇඳගන්නේ. ඒකින් තේරෙනව නේද ආ හිටපු අසරණකම? අනිවාර්යයෙන්ම. ඒක ඇත්තටම නීතිය පැත්තෙන් වැරදි වුණත් ඒ මොහොතේ ආගේ අවශ්‍යතාවය ඕනේ අර ආත්ම ගෞරවත්වය වහගන්න එක. ඉතින් ඒ ඇඳම ඇඳගෙන එයා දුම්රිය පොළට යනවා. ගිහින් කොළඹ යන කෝච් එකට නගිනවා. හැබැයි කොටුවෙන් බැස්සද පස්සේ තමයි මතක් වෙන්නේ ටිකට් එකක් ගත්තේ නැහැ කියලා. ඔව්. ඒක පොඩි දෙයක් වගේ පෙනුනට ඒකෙන් කියවෙනවා එයා මානසිකව කොච්චර කඩාවැටිලාද අවධානය කොච්චර විසිරලාද තිබුණේ කියලා. ඉතින් මේ මුලාශ්‍ය අවසන් වෙන්නේ එහෙම. එයා කොළඹ කොටුව ස්ටේෂන් එකේ නාඳුන නගරයක සල්ලි නැහැ, දන්න කවුරුත් නැහැ, යන්න තැනක් නැහැ, සම්පූර්ණයෙන්ම තනි වෙලා. ඇත්තටම යා එක බියකරු අත්දැකීමකින් ශාරීරිකව නම් බේරුණා වෙන්න පුළුවන් මේත් එතනින් එහාට මේ වගේ කම්පනයක් එක්ක නාඳුනන තැනක තනි වුණු තරුණියකගේ අනාගතය මොන වගේ වෙයිද? එයාට මොහොන දෙන්න වෙන අභියෝග ඒ ගැන ගොඩක් දේවල් හිතන්න මේ කතාව ඉතුරු කරනවා. ඒක ඇත්ත. ඒ වගේම මේ වගේ දේවල් සමාජයේ නොවෙන්න නම් වින්දිතයන්ට උදව් කරන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක ගැනත් අපි හිතන්න ඕනේ. ඔව් ඒ වගකීම ගැනත් ආයෙම හිතන්න ඕනේ නේද?